බොහෝ අය තුල වැරදි මතයක් තියෙනවා මේ සිංහල බෙහෙත් පාවිච්චි කරාට පස්සේ අක්මාවට වක්ගඩුවට බලපානවා. නමුත් ඒක තනිකර මිත්‍යාවක්. ඒක මිත්‍යාවක් බවට මම ඔප්පු කරලා තියෙනවා. මොකද මම වාර්තා සහිතවම අක්මාවේ ආශ්‍රිත රෝග සහ වකුගඩුවේ රෝගම සනීප කරලා තියෙනවා. දැන් වකුගඩුවේ රෝග මුත්‍රාගල් වකුගඩු ඉදීම කිඩ්නි එල්ලාජ් කියලා කියනවා. ඊළඟට වකුගඩුවේ ක්‍රියැටිනින් පිට වෙනවා. යූරියා යුරික් ඇසිඩ් වැඩිපුර පිට වෙනවා. ප්‍රෝටීන් වැඩිපුර පිට වෙනවා. EGFR ලෙවල් එක පල්ලෙහාට බහිනවා. මේ හැම රෝගී තත්ත්වයක්ම වකුගඩුවේ ඊටාම සාර්ථක විදිහට වාර්තා සහිතව වාර්තාව ගේන්න වාර්තාවේ තියෙනවා නම් ඒකේ යම්කිසි ආකාරයකට විෂමතාවයක් අපේ ප්‍රතිකාර ගන්න සාමාන්‍ය තත්ත්වයටපත් කර ගන්න පුළුවන්. ක්‍රියැටින් ලෙවල් එක වැඩි නම් අපේ බෙහෙත් වලින් සාමාන්‍ය තත්ත්වයටපත් කර ගන්න පුළුවන්. EGFR එක අවුට් වෙලා නම් ෆන්ක්ෂන් එක අඩු වෙලා නම් අපේ බෙහෙත් වලින් සාමාන්‍ය තත්ත්වයටපත් කර ගන්න පුළුවන්. මුත්‍රාගල් වකුගඩුවේ ගල් සියලුම දේ සුවපත් කර ගන්න පුළුවන්. මාව සම්බන්ධයෙන් ෆැටි ලිවර් වලදී GPT SGOT කියන සංඝටකවල තියෙන වෙනස් වීම් වලදී අපේ ප්‍රතිකාර වලදී සාමාන්‍ය තත්ත්වයටපත් කර ගන්න පුළුවන්. ඒවා වාර්තා සහිතවම ගෙනල්ලා වාර්තාවලින්ම අපිට පෙන්눔 කරන්න පුළුවන් හින්දා මම කියන්නේ අපේ ප්‍රතිකාර තරම් වක්ගඩුව සහ අක්මාවට හොඳ ප්‍රතිකාරයක් ඇත්තේම නැහැ.